මචං අද මම කතා කරන්න යන්නේ අපි අදටත් පාවිච්චි කරන AC කරන්ට් එක හොයාගත්ත මිනිස ගැන. අපි ඒ අද කවුද කියලා බලමු. මම අද කතා කරන්නේ නිකොලා ටෙස්ලා ගැන. 1856 වර්ෂයේ සර්බියාවේ පුංචි ගමක තමයි නිකොලා ටෙස්ලා ඉපදුනේ. නිකොලා ටෙස්ලා පොඩි කාලේ ඉඳලා යන්ත්‍ර ගැන වෙනස්ම විදියට හිතපු මිනිහෙක්. අනිත් අය පේපර් වල ඇඳලා බලන්න ඕනි දේ ඔහුට ඔළුව ඇතුළෙම හදාගන්න පුළුවන් වුණා. ටෙස්ලා අතේ පොඩි සල්ලි ටිකක් විතරක් තියාගෙන ඇමරිකාවට ආවා. ඒ කාලේ ලෝකෙ විදුලිය පාලනය කරේ තෝමස් අල්වා එඩිසන්. ටෙස්ලාට එඩිසන් එක්කත් වැඩ කරන්න සිද්ධ වුණා. දෙන්නගේ අදහස් සම්පූර්ණයෙන්ම වෙනස්. එඩිසන් විශ්වාස කරේ DC කරන්ට් එක. ඒත් ටෙස්ලා කිව්වේ AC කරන්ට් එක අනාගතේ පාවිච්චි කරනවා කියලා. 1888 දී ඔහු හදපු AC මෝටර එක මුළු ලෝකෙම විදුලි පද්ධතිය වෙනස් කරා. අපි අද යූස් කරන ඉලෙක්ට්‍රිසිටි සිස්ටම් එකේ මූලික අදහස ආවේ ටෙස්ලාගේ. ඊට පස්සේ ඔහු පටන් ගත්තා වුඩන් කීෆ් ටවර් ප්‍රොජෙක්ට් එක. ලෝකෙටම ෆ්‍රී වයර්ලස් එනර්ජි දෙන්න. හැබැයි ඉන්වෙස්ටර්ස්ලා බය වුණා. ෆ්‍රී එනර්ජි දුන්නොත් බිස්නස් වලට වෙන දේ ගැන. ෆවුන්ඩින් අතර වුණා. තව එක කවදාවත් කම්ප්ලීට් වුණේ නැහැ. කාලයත් එක්ක ටෙස්ලා මිනිස්සු අතරින් අමතක වෙලා ගියා. ඒත් ඔහු නතර වුණේ එක්ස්රේ, රේඩියෝ, රිමෝට් කන්ට්‍රෝල්, වයර්ලස් කමියුනිකේෂන් මේ හැමදේම ගැන ටෙස්ලා කල්පනා කරලා තිබ්බේ ලෝකේ හිතන්නත් කලින්. 1943 ජනවාරි 7 නිව්යෝක් හෝටල් කාමරයක් ඇතුලේ නිකොලා ටෙස්ලා මිය ගිහින් හම්බුණා. ඒත් ඔහු මැරුණු දවසම ගවර්න්මන්ට් ඒජන්ට්ලා ඇවිත් ඔහුගේ රිසර්ච් ෆයිල් ඔක්කොම අරගෙන ගියා. ඔහු ඩේෆ්‍රේ කියලා භයානක වේපන් එකක් හදලා තිබ්බ කියලා කතා පැතුරුණා. අදටත් ඒ ෆයිල් වල තිබ්බේ මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ. හැබැයි එක දෙයක් ෂුවර්. නිකොලා ටෙස්ලා කියන්නේ සාමාන්‍ය සයන්ටිස්ට් කෙනෙක් නෙවෙයි. අනාගතේ කලින්ම දැකපු මිනිහෙක්.